ශ්‍රී ලාංකීය ස්වර්ණමය ක්‍රිකට් යුගයේ අවසන් පුරුක ලෙසින් හඳුන්වන ඇන්ජලෝ මැතිව්ස් පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතක 16ක් සමගින් ලකුණු 8167කින් වර්ණවත් වුණු 16 වසරක සිය විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදුන්නේ ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්ද බිඳ හෙළමි. ඒ අනුව තරගාවලිය ආරම්භයට පෙර ඔහු සිය මව්බිම වූ ශ්‍රී ලංකාව තුළදී ටෙස්ට් ලකුණු 4323ක් රැස් කර තිබුණා. ඒ මොහොත වන විට ඉන්දිය සුපිරි පිතිකරු විරාත් කෝලි සිය මව්බිම තුළදී ටෙස්ට් ලකුණු 4336ක් රැස් කරමින් මැතිව්ස්ට වඩා ලකුණු 14ක් ඉදිරියෙන් පසු වුණා. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දෙවි ලකුණු 495ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සියලු දෙනා දෙවි ලකුණු 485ක් දක්වා දියත් කරන්න සමත් වුණා. එහිදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු 69කදී 6 පහරක් සහ 4 පහර 3ක් සමගින් ලකුණු 39ක් රැස් කරන්න සමත් වූ අතර එහිදී ඔහු විරාත් කෝලි සතු ලකුණු 4336ක මව්බිමේදී රැස් කළ ටෙස්ට් ලකුණු වාර්තාව පසු කර යන්න සමත් වුණා. දෙවැනි ඉනිමේදීද එන්ජි ලකුණු 8ක් රැස් කළ අතර ඒ අනුව ඔහු සිය වෘත්තිමය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදුන්නේ මව්බිම තුලදී ටෙස්ට් ලකුණු 4370කට හිමිකම් කියමි. ඒ අනුව ඔහු මව්බිම තුලදී ටෙස්ට් ලකුණු 4356ක් රැස් කරමින් තරඟ ආරම්භයේදී තමාට වඩා ලකුණු 33ක් ඉදිරියෙන් සිටි එංගලන්ත හිටපු සුපිරි පිතිකරු සර් ජෙෆ්රි බොයිකොට්ට පසු කර යන්නේ ඔහුට වඩා ලකුණු 6කුත් විරාත් කෝලිට වඩා ලකුණු 26කුත් ඉදිරියෙන් සිය නාමය පිහිටුවමි. ඉතින් අවසන් වශයෙන් තරඟ රැසක ජය තහවුරු කළ මෙවන් විශිෂ්ට ක්‍රීඩකයෙකුගේ නික්ම යාම රටටත් ජාතියටත් සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවටත් ඇති කරන්නේ සුළුපටු පාඩුවක් නොවේ.